කොහොමද මේ දැස් ටීවී සෙමෙන්දට පොඩ්ඩක් පුර අවුල් කියලා තියෙන්නේ අද ඉතින් නිකවුරු දවසක් මට මම කරන්න දෙයක් හිතා ඉද්දි එකපාරට මම කාමරේට යනකොට දැක්ක කාමරේ හැදිලා තියෙනවා හැදිලා නැහැ හැදි වෙලා තියෙනවා ඉතින් මම ඉතින් මම කාමරේ අස් කරන කාලත් එක බෙදා ගන්න මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නන්නම් කාමරේ දැන් තියෙන විදිය කොහොමද කියලා දැක්කත් බලන්න වැඩි කරක් ගන්න එපා ඒක අස් කරන්න තමයි යන්නේ පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න හරි ඉතින් යාළුවෝ ඔය තියෙන මගේ කාමරේ දැන් තියෙන විදිය තමයි මේ ටෙඩි බියා ඉතින් වැටලා මේ මල්ලි කෙනෙක්ගේ ටෙඩි වගේක් තියෙනවා මෙතන ඒ ටිකත් හරි මේ ගෙදර සියලු මිනිසුන්ගේ තියෙන මගේ කාමරේ ඔහොම තමයි ඉතින් මගේ කාමරේ තියෙන්නේ දැනට තියෙන නිදා ගන්න හැන්ද හොඳටම හැඩිලා ඒක ගැඩලා කියන්නේ මම කාමරේ අස් කරේ ඉන්නේ සතියක් විතර එහෙනම් අපි කාමරේ අස් කරමු එහෙනම් හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු අපි ඉස්සෙල්ලා මේ තියෙන මගේ නෝන රෙදි ටික ඔක්කොම අම්මලා කාමරේ පැදුරක් උඩින් හින්දාම නෑනේ මගේ නෝනනේ මගේ ටිකත් එක්ක දාමු පස්සේ මගේ ටික ගේමුවා වැටිනවා යත්තටලා මගේ රෙදි හරි කාමරේ රෙදි ටික ඔක්කොම එහා කාමරේට ගෙනිච්චවා හරි අපි ඉතින් ඉස්සෙල්ලාම අපි දැන් මම කාමරේ පොත් ටික පොත් මේසේ හදමු හරි යාළුවේ පොත් මේසේ වැඩ ඉවරයි දැන් තියෙන්නේ මේ මගේ PC level එක අත් කරගන්න
ඉවරයි. දැන් අපිට තියෙන ඉතින් මගේ ඉතින් කරලා ඔක්කොම මෙන්න වැදුර එකෙන් අවුරුදු තමයි. හරිද යාළුවෝ අඳුරක් වැඩිත් ඉවරයි. දැන් ඉතින් මේ නිදාගන්න අදහස් කරන්න තමයි අපි එහෙනම් අදහස් කරමු. දැන් කාමරේ අවසානයේ යන්නේ දැන් තියෙන්නේ අදහස් කරා අතු ගෑවා කාමරේ ඉවරයි. ටිකක් ස්පස් කරලා දාලා මෙන්න මේ කුඩු බකට් එක දැක්ක කුඹුනේ මේ රෙදි හොදාලා තියෙන රෙදි බකට් එක. අපි ඒක හිරුණානේ. අපි ඒක ඉතින් තියෙනවා. ඉතින් මේ නාන්දනේ. Hi. දැන් නේද හරියට මුණ කාමරේ ඇතුලේ කරුවල. කිව්වා. දැන් අපි නැවතත් යන් අපේ කාමරේට ටක් ගාලා. හරි අපි එන කාමරේ අතු ගාමු. හරිද යාළුවෝ කාමරේ අස්කල් ඉවරයි. ඉන්න මම ඔයාලට කාමරේ දැන් තියෙන විදිය කොහොමද කියලා පෙන්නන්න. ඔය විදියට තමයි දැන් කාමරේ තියෙන්නේ. කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදිය අතර ලොකු වෙනසක් තියෙනවා කාමරේ. හරි ඉතින් කාමරේ දැන් තියෙන්නේ මෙහෙම තමයි. දැන් ලස්සනට විදියට තියෙනවා කාමරේ. මේ තියෙන්නේ කාමරේ කලින් තිබ්බ විදිය. ඒ තිබ්බ විදියයි මේ දැන් තියෙන විදිය අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. වීඩියෝ එකක් දාන්න වීඩියෝ එක නැති නිසා මම කාමරේ අස් කරන එක දැවේ. එහෙනම් හැමෝම
එකතු වෙලා ඉන්න සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. මේ වගේ තව ලස්සන මේ වගේ නෙමෙයි අපි ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා මම ලස්සන vlog ටිකක්. ඒ වගේ ලස්සන vlog ටිකකින් එහෙනම් අපි ආයෙ හම්බෙමු ළඟදිම. දැන් ඉතින් දිගට හරහාට වීඩියෝ දානවා. එහෙනම් හැමෝම එකතු වෙලා ඉන්න. මං ගියා. හැමෝටම good bye.